ඔය එක්සෙල් එකක් දැම්මේ. මේ පැත්ත මාර ලස්සනයිනේ. හෙලෝ ගයිස්, ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවයි කියලා හිතනවා. දැන් නම් ටික ටික ස්ප්‍රින්ග් එක ඉවර වෙලා සමර් එකට ලං වෙන නිසා ගස්වල කොළ පිරීලා හරිම ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලා බලනවා ඇතිනේ අපි මේ කොහෙද යන්නේ කියලා. මේ එන වීක් එකේ අපි දෙන්නටම එක්සෑම්ස් තියෙනවා. ඉතින් අපි දෙන්න අද උදේ ඉඳලම ඒවට ලෑස්ති වෙලා පාඩම් කරලා ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා අපි දෙන්න හිතුවා පොඩ්ඩක් පාක් එකට ගිහිල්ලා මයින්ඩ් එක රිලැක්ස් කරගමු කියලා. දැන් මෙහෙම අවුව පායන ලස්සනට තියනවා වගේ පෙනුනට වෙලාව හවස 6ටත් ළඟයි. මට නම් මේ පාරවල් වල මෙහෙම යද්දි දැනුනේ රෝඩ් ට්‍රිප් එකක් යනවා වගේ ෆීලිං එකක්. පාර දෙපැත්ත හරිම ලස්සනයි. ඉතින් මේ තියෙන්නේ අපි අප් පාක් එක. අපේ අවුරුදු උත්සවයේ vlog එක බලපු අය නම් දන්නවා අපි ඒ අවුරුදු උත්සවයේ ගත්තෙත් මෙන්න මේ පාක් එකේම තමයි. ඉතින් අද සන්ඩේ දවසක් නිසා ටිකක් මිනිස්සු වැඩිපුර ඇවිල්ලා හිටියා. මේ පාක් එක ඇතුළේ නම් ඒගොල්ලෝ ලස්සනට පිරිසිදුව තියාගෙන ඉන්නවා. මේ විදිහට එක එක තැන් තියෙනවා අපිට වාහන පාක් කරලා යන්න පුළුවන්. මෙතන මොකක්ද මේගොල්ලෝ කැම්පින් කරනවා කරකන්. අර කවුරුහරි දෙන්නෙක් යනවත් දන්නේ නැහැ අර ටේබල් එකට. ඒගොල්ලෝ මේ ෆිෂින් කරන්න කොහෙද යන්නේ? මේ වලට ටේබල් එක නෑ. හැබැයි ටේබල්ස් තියෙනවා. හරි හිතන්නේ ඒගොල්ලෝ එතනට යන්නේ. ටේබල් එක කිය. අපි මුලින්ම වාඩි වෙන්න කියලා ප්ලෑන් කරන් ආපු ටේබල් එකට කට්ටියක් ආවා. ඒ නිසා දැන් මේ අපි දෙන්න හදන්න වෙන තැනකට යන්න. මෙහි ගොඩක් අය සමර් එකට ෆිෂින් කරන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් මෙතන වැවට ගොඩක් ළඟ නිසා ගොඩක් අය මේ හරියට තමයි එන්නේ ෆිෂින් කරන්න. ඉතින් අපි දෙන්නා කෑමත් ඕඩර් කරලා තිබ්බ නිසා මෙතෙන්ට අවිල්ලා නිදහසේ වාඩි වෙලා කතා කර කර කෑම කන්න පටන් ගත්තා. රහයිද? මොන රහද? ගාලික්. ඉතින් මේ වැව ළඟට ඇවිල්ලා මෙහෙම පොඩ්ඩක් හුළඟ වැදි වැදි නිදහසේ කතා කර කර ටයිම් එක ස්පෙන්ඩ් කරන එකෙන් මනසට මාරම රිලැක්ස් එකක් තමයි අපි දෙන්නටම දැනුනේ. ඊට පස්සේ අපි දෙන්න තීරණය කළා මෙතන පොඩි වෝක් එකක් දාමු කියලා. මොකද ඉස්සරහට යන්න පාක් එක හරිම ලස්සනට තිබ්බා. අපිට මෙහෙ සයික්ලින් කරන්න පුළුවන්. හයි. එතන තියනවාද ඔන්චිල් පදින්න? ඉතින් චුට්ටක් ඉස්සරහට යද්දි මේ විදිහට පොඩි ළමයි සෙල්ලම් කරන පාක් එකක් අපි දෙන්නට හම්බුණා. ඉතින් ඒක දැක්කහම මටත් ඔන්චිල් පදින්න ආස හිතුණා. ඉතින් ගොඩක් අය මේ විදිහට ෆැමිලීස් පිටින් ඇවිල්ලා එක එක තැන්වල ඉඳගෙන ෆිෂින් කරනවා. ඔය අරගෙන හැච්බැක් එක. මේක තින් ඉල දාන්න පුළුවන් වහනේ.
ඉතින් අපි අර මේ පැත්තෙන් කියන්නේ කන මෙහෙන් එන්න බෑ. පුළුවන් අර තියෙන ඒක වහලා තියෙනනේ. ඉතින් අපි දෙන්න මෙතෙන්ට ඇවිල්ලා පැයක් විතර ටයිම් එක ස්පෙන්ඩ් කළා. ආයෙත් ඊට පස්සේ ගෙදර ගිහිල්ලා වැඩ පටන් ගන්න ඕන නිසා අපි දෙන්න හිතුවා ඊට පස්සේ මෙතනින් යමු කියලා. ඉතින් මේ ලැබිච්ච වෙලාව පොඩි වුණත් අපි දෙන්න ඒ ටයිම් එක උපරිමයටම එන්ජොයි කළා කියලා හිතනවා. අද vlog එක පොඩි vlog එකක් වුණත් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තව ලස්සන වීඩියෝ බලන්න ඉස්සරහට දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, videos වලට like කරන්න, comment කරන්න, share කරන්න. Thank you for watching. Bye bye.